පසුගිය කාලවලදී මේ ජ්‍යොතිෂ සම්බන්ධ වෙච්ච නිසා මේ අපිට ඔක්කොටම මේ Hindu බලපෑම ආපු නිසා බෝධි වන්දනා විකෘති වුණා. කොහොමද විකෘති වුනේ? බෝධි වන්දනාවට එකතු කරා නවගුණ සාන්තිය කියලා එකක්. අහලා තියෙනවද? ඒක නම් දන්නවා. අහලා තියෙන විතර නෙමෙයි අපි කරලා තියෙනවා කියවන හරි නේ. මොකද්ද? අරහම් බුදු ගුණේ මගේ ඔය කියන්නේ අපූර්වට මිසදුටු කවි. ඒ මිසදුටු කවි කිය අරහම් බුදු ගුණේ මගේ හිරුගේ අපල දුරු වේවා කියා අර බුදු ගුණ වලට නවග්‍රහ යෝ ගලපලා මේන් කවි හදාපි. බෝධිය ළඟට ගිහින් මේක කියන ඉති මිනිස්සුන්ට බෝධි පූජාවක් සිද්ධ වුණේ පවුනේ රැස්ුනේ. ඇයි? එදා බුදුරජාණන් වහන්සේ සවැත් නුවරදී අනුමත කළේ තමන් වහන්සේ නැති වෙලාවට සීකල්ල වන්දනා කරන්න කියලා. එහෙනම් බෝධින් වහන්සේ ළඟට ආවට පස්සේ යාට කෙනෙකුට සදහවත් උපාසක කෙනෙකුට උපාසිකාවකට දැනෙන්න ඕනි ජීවමාන භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා කියන අදහස. ජීවමාන භාග්‍යවතුන් වහන්සේ ළඟ හිටියොත් ඔබ මොකද කරන්නේ? ළඟට කියලා හේතු වෙනවද නැත්නම් ඈත ඉඳලා වදිනවද? සිවුරු කොනේ කොඩිකට කනවද? නෑනේ. භාග්‍යවතුන් වහන්සේ කොඩක් දෙන්න අපි අපලු උපද්දව දුරු කරගන්න මේ කොඩියක් එල්ලන්ට තියනවා කියලා. එහෙම කරනවද? නෑ නේද? කාන්තාවගේ බෝධින් වහන්සේගේ උඩ පැනලා අත් එල්ලිනවා. එල්ලිලා ඔය හිරුගේ අපල දුරු වේවා රාහුව අපල දුරු වේ කියලා කොඩිය ලියලා ඒවා ගැට ගහලා අත් අතාරිනවා. එතකොට බුදුරජාණන් වහන්සේට නිගරු කිරීමක් වුණාද නැද්ද? අගෞරවයක් කළේ. ඒව බෝධි වන්දනා නෙවෙයි. මම නම් ඉස්සර ඒ ක්‍රමේ මේකේ වැරද්දක් වෙනවා කියලා තීරුම් ගත්ත කාලේ මම බෝධි පූජාව කිරීම අතහැරියා. මට පව් කරන්න ඕනේ නැති නිසා. පස්සේ තමයි මම ක්‍රමානුකූලව හදාගත්ත බෝධි වන්දනාව ගරුසරු ඇතුව කරන්න. පිනක් කරන්න ගිහිල්ලා පවක් කරගන්න ඕනේ නේ. ඊට පස්සේ සුළු දෙයටත් බෝධි පූජා කරන්න තමයි කල්පනා කරගෙන ඉතින් බෝධි අසනීපට උන බෝධි පූජාව කරන්න ඕනි. ඊට පස්සේ විභාගේ පාස් වෙන උන බෝධි පූජාවක් කරන්න ඕනි. උන බබා හම්බෙන් බෝධි පූජාවක් කරන්න ඕනි. කසාදී හරියන්න බෝධි පූජා. මේ වගේ ගොඩාක් විස්තර එන්න ගත්තා. මිනිස්සු කොහොම දිව්වා මිසක් කරුණු සලකලා කරේ නැහැ. ඒත් බෝධින් වහන්සේ කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේමයි. එතකොට ඔබට මත හිතෙන්න පුළුවන් එතකොට සංඝමිත්ත අරහත් මේනින් වහන්සේ බෝධින් වහන්සේ වඩාම වාගෙන ඉද්දී ඉතින් අතින් අරන් ඉන්න ඇත්තේ නෑ. සංඝමිත්ත අරහත් මේනින් වහන්සේ බෝධින් වහන්සේ වඩම්මාගෙන ඉද්දී ගරු සරුවැතුව වඩම්මාගෙන ආවා මිසක් අතින් ස්පර්ශ කළේ නෑ. ඒ නිසා පින්වත්නි දැන භූපත්‍රයක්වත් පාගන්න එපා. දැක්කොත් අහුලලා පැත්තකින් තියන්න. ඒ විදිහට පුරුදු වෙන්න. බෝධි පූජා කරන විදිය. බෝධින් වහන්සේ දැක්කම බොහොම ලැජ්ජා බය ඇතුව ගරුසරු දක්වලා බෝධින් වහන්සේට වන්දනාමාන කරන. ඒක තමයි පැරණි බෞද්ධ චාරිත්‍ර. රාතන් වහන්සේලා පවා බෝමලූක සෙරප්පු දාගෙන ගිහින්නේ නැහැ. කුඩ හේලගෙන ගිහින්නේ නැහැ. චෛත්‍ය මලුවක සෙරප්පු දාගෙන ගිහින්නේ නැහැ. කුඩ ඊළගෙන ගිහින්නේ නැහැ. බොහෝම ගරුසරු සාහිත්‍යව කරලා තියෙනවා. ඔබට දැන් මේ බෝධි වන්දනා කරන නිසා මම කියන්නේ වේලාසෙනින් ඇවිදින්න හොඳට මලුව ආමදලා මේ මල් ආසන සුද්ධ පවිත්‍ර කරලා පිරිසිදු කරලා කොහොමද කරන්නේ? ඉතිපිසෝ භගවා අරහං කියන ගාථාව බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මෙනෙහි කරමින් කරන්න. ආංගීම කරනකොට ඔබට මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ බුද්ධානුස්සති වැඩිම. කොහොමද සිද්ධ වෙන්නේ? බුද්ධානුස්සති වැඩිම සිද්ධ වෙනකොට ඔබට පින රැස් වෙනවා. වත්පිළිවෙත් කරනකොට වත්පිළිවෙත් කිරීමේ පින රැස් වෙනවා. මෙත් බෝසෙවනට ඇවිල්ලා වල්පල් කතා කරන්න එපා. වීරතාලු කතා කරන්න එපා.
ආන් එහෙම අපි මේ ලැබෙන දුර්ලභ අවස්ථාවේ ප්‍රයෝජනෙ ගමු. දැන් අපේ සංඝ සුමන නායකවරු බොහොම ලස්සනට කල්පනා කරලා දැන් බලන්න කොයි පැත්තෙන් බැලුවත් බෝධින් වහන්සේ පේනවා. දැන් උන්වහන්සේගේ කතාවේදී හොඳ අදහසක් කිව්වා මේ උස්කල්ල ප්‍රාකාරී බැඳේ නැහැ. බෝධින් වහන්සේ තමන්ගේ නේත්‍රයට දර්ශනය වෙන නිසා ඒකට බාධාවක් වෙයි කියලා. හරිනේ. එතකොට බෝධින් වහන්සේ දිහා බලාගෙන වන්දනාමාන කරන්ට තමයි මේ ඔක්කොම පහසුකම් සලස්සලා තියෙන්නේ. මේකෙන් ප්‍රයෝජන ගන්නවා කියන්නේ ඒ කරුණු කාරණා මනාකොට තේරුම් ගන්න. දැන් ඔන්න අපි කියමු ඊළඟ එක තමයි බෝධින් වහන්සේට පැන් වඩද්දි කිමිකල් වර්ග සුවඳ දාන්න එපා. අපි කියමු ඔබට බෝධින් වහන්සේට පැන් වලින් උපස්ථාන කරලා පින් කරගන්න අවස්ථාවක් එනවා. සඳුන් කෑල්ලක් ගන්න. අරගෙන ඒක සඳුන් ගල ගන්න. ගල ගාලා ඒ සඳුන් කල්කේ අරගෙන පැන් කලයට දාන්න. පැන් පෙරලා අරන් පැන් කලයට දාන්න. දාලා බෝධින් වහන්සේ වටා බුදු ගුණ කීමෙන් ප්‍රදක්ෂිනා කළා. ඊට පස්සේ පැන් පහසු කරවන්න බෝධින් වහන්සේව. සුවඳ සඳුන් වලින්. ඒක පුළුවන් එකක්ද බැරි එකක්ද? ඒක පුළුවන් එකක්. මල් අරගෙන ලස්සට මල් තියන්න. ඒ බුදු ගුණ කීමෙන් පහන්න දල්වන්න. ඒ ඔක්කොම පිළිවෙලකට කරන්න ඉගෙන ගන්න. එතකොට ඔබේ දරුවොත් ඉගෙන ගන්න. මොකද දෙමව්පියෝ හරියට කළේ නැත්නම් දරුවන්ට ඒක යන්නේ නැහැ. ඊට පස්සේ අන්තිමට මේ අපි මුකුත් චාරිත්‍රයක් දන්නේ නැතුව නිකන් කරන අර්ථයක් නැතුව කරයි. එහෙම නෙමෙයි. දැන් මේ නායකවරු මේ ලබා දීපු අවස්ථාවේ ප්‍රයෝජනෙ ගන්නවා කියන්නේ ඒකයි. ආර්ථය දැනගෙන වන්දනාමාන කළා බෝධි පූජා උදර කරලා ඊට පස්සේ කාර්යනිමිත සූත්‍රය කියලා බෝධි වන්දනා කළා. ඊළඟට ඔබ කරන්න දැන් අපි කියමුට කරදරයක් කළා. ඔබට මතක කියන්න කෙනෙක් නැහැ. ඔන්න ඔබට මතක් වෙනවා බෝධින් වහන්සේ. දැන් ඔබ මල් අරගෙන ගිලම්පසකුත් හදාගෙන පැන් එකකුත් අරගෙන පහන් තෙල් අරගෙන දුවගෙන එනවා. දැන් මේ කාට කියන්න දෙන්නේ? තමන් සරණ ගිහපු ශාස්ත්‍රුන් වහන්සේ වනේද මේ හොයාගෙන එන්නේ. ඇවිල්ලා දැන් ඔන්න මේ පොළව අමදලා පිරිසිදු කරලා දැන් ඔන්න දැන් මහා හිත වේදනාවකින් කරදරයක් වෙලා මේ ඉන්නේ. අර විදියට මේ පැන් පහසු කරවලා බෝධින් වහන්සේට ඒ මල් පහන් පූජා කරලා සත්‍යක්‍රියා කරන්න. වන්දනා කළා. මොකද්ද සත්‍යක්‍රියාව? මම සරණ ගියේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ එදා දඹදිව නීරංජරා නදී ආසබඩ බෝරුක් සෙවණේදී වජිරාසනයේ මත වැඩහිඳ සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව සත්‍යයි. දැන් අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනන්තර පුරුෂ ධම්ම සාරති සත්තා දේමනුසන බුද්ධ භග මේ ගුණ ඔක්කොම ඇතුනේ මේ බෝසෙවණේ. එකක් ගාන සීකරන සත්‍යයි. මේ සත්‍යානුභවයෙන් මට යහපතක් වේවා. ඊර්වසේ බෝධින් වහන්සේට බුදුරජාණන් වහන්සේට බෝධි මූලෙදී අවබෝධ කළ සම්බුද්ධත්වයට මම මේවා පූජා කරනවා කියලා පූජා කරන්න. ඊට පස්සේ කරුණිමිත සූත්‍ර සජ්ජායනා අරහම් බුදු ගුණෙන් මගේ සමයන් කියන්න එපා. ඊට පස්සේ මේ සත්‍යක්‍රියා කළා. මේ සත්‍යානුභව ඒකාන්තම සත්‍යයි. මේ සත්‍යානුභවයෙන් මට යහපත වේවා. මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. මම ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා. මම ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගියා. මම සරණ ගිහපු උපාසිකාවක් නැත්නම් උපාසක කෙනෙක්. මට බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබේවා මේ සත්‍යානුභවයෙන්. අන්න උපකාරයේ සැලසෙයි. අන්න එහිමයි පින්වත්නි බෝධි පූජා කළ යුත්තේ.